හලෝ කොහොමද? මම අද ජින්ජර් ෂොට්ස් හැදුවා. මම කියන්නම් මං කොහොමද හැදුවේ කියලා. ඉඟුරු හොඳට සුද්ධ කරලා හීනියට කපා ගත්තා. ඊට පස්සේ දොඩම් ගෙඩි 3ක් සුද්ධ කරලා ගත්තා. ජූස් ගත්තා දෙහි ගෙඩි 2කින්. කහ පොඩ්ඩක්. ඒ ගානට ඇති වෙන්න වතුර. පැණි ඕන වෙන්නේ අපිට අන්තිමට. මේ ටික ඔක්කොම බ්ලෙන්ඩර් ජාර් එකට දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. අපේ පරිවෘත්තීය ක්‍රියාවලියට සහ ප්‍රතිශක්තිකරණය වැඩි කරන්න ජින්ජර් ෂොට්ස් බොන එක හරිම හොඳයි. මම දැන් මේ හදාගත් එක අයිස් කියුබ් ට්‍රේ එකකට දාලා ඩීප් ෆ්‍රීසර් එකට දානවා. එතකොට අපිට ඕන වෙලාවට ඒකෙන් අරගෙන උණු වතුරයි පැණි එකතු කරලා මේක බොන්න පුළුවන්. උදේට වුණත් හරි හිස් බඩ බොනවා නම් ගොඩක්ම හොඳයි. එහෙම නැත්නම් රැට නිදා ගන්න කලින් බීලා නිදා ගන්නත් පුළුවන්. මට නම් සාමාන්‍යයෙන් හවසට තේ එකක් හරි කොෆි එකක් හරි බිව්වොත් එහෙම රැට නිින්ද යන්නේ නැහැ. හැබැයි හවසට උණුවෙන් මොනවා හරි බොන්න හිතුනහම මම මේක තමයි හදාගෙන බොන්නේ. ඉතින් ඔයාලත් හදාගෙන බීලා බලන්නකෝ. අපි ආයෙත් වෙනත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ගිහින් එන්නම්. පරිස්සමෙන් ඉන්න.